හරි ඉතින් ඔයාලා අපේ සිස්ටම් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට ලැබෙන ඔයා රෙජිස්ටර් වුණ account එකේ ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ ඔයාලට සරලව පේන්න. ඉතින් මේ සිස්ටම් එකෙන් ඔයාලා බිස්නස් එක කරන්න අවශ්‍ය සියලුම දේවල් ඔයාලට සිස්ටම් එක හරහා ෆෝන් එකෙන් මේ විදිහට කරගන්න පුළුවන්. ෆෝන් එකෙන් පෙන්වන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන dark mode කියලා තියෙන ඕනනම් කළු පාට ඉන්ටර්ෆේස් එක දාගන්න පුළුවන්. නැත්නම් සුදු පාට ඉන්ටර්ෆේස් එකෙන් ඉඳන් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ ඊතලයේ බෝඩ පස්සේ මේ විදිහට තියෙනවා dashboard call order product මේ වගේ සෙට් එකක් තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලට මෙතන පේනවා මෙන්න මේ නිල් පාට තියෙනවා මේ pending orders කියලා. මෙතන pending orders වලට වැටෙන්නේ ඔයා. දැන් අපි කියලා දෙනවා ඔයාලට සරලව කොහොමද ගෙවීමකින් තොරව. ඒ කියන්නේ වියදම් කරන්නේ නැතුව කොහොමද orders ලබා ගන්න සහ ගෙවලා කොහොමද orders ලබාගෙන ඔයාලා ලාභයක් උපයා ගන්න කියලා. ඉතින් pending orders වලට ඔයාලා ඒ කුමන ආකාරයකින් හෝ හොයාගන්න orders ඔයාලා සිස්ටම් එකට දැම්මහම pending orders වලට මෙතන බිඳුව තියෙන දැනට මෙතන 1 2 3 කියලා ඔයාලා දාන orders ගන්න දවසේ පෙන්නනවා. ඊට පස්සේ මේ orders මෙතන තියෙන්නේ සිස්ටම් එකට ඔයාලා දැම්මට පස්සේ. හරිද? ඉතින් ඊට පස්සේ එතන තියෙනවා කොළ පාට processing order කියලා. processing order කියන එකෙන් කියන්නේ order එක pack වෙනවා. දැන් ඔයාලා මේ සිස්ටම් එකෙන් order එක දාලා අපේ මෙතන තියෙනවා මම option එකක් පෙන්නන්න. ඒක send කරාට පස්සේ ඒ order එනවා මෙහෙ pack කරන warehouse එකට. අපේ හරිද? ඒ live drop එකේ warehouse එකට එනවා. ආවට පස්සේ යාලා pack මේ item එක තෝරගෙන item එක pack කරලා bill එක අරගෙන ඒකම කරලා තමයි කුරියකට බාර දෙන්නේ. ඒ කරන අතරතුර වෙන process එක තමයි මේ processing orders වල තියෙන්නේ. pending orders වලින් processing orders වලට යන්නේ කරන අතරතුර කරන time එකේ තමයි ඒක වෙන්නේ. ඊළඟට dispatch orders කියන්නේ මේ මෙතන දැන් ඔයාලා order එක දැම්මා. ඊට පස්සේ order එක packing කරා. ඊට පස්සේ dispatch order කියන්නේ මේ order එක කුරියකට බාර දීලා තමයි දැන් තියෙන්නේ. හරිද? කුරියකට බාර දීපුවා තමයි dispatch order කියන්නේ. හවසට ඔයාලට සාමාන්‍යයෙන් රෑ 7-8 වගේ වෙනකොට බලා ගන්න පුළුවන් ඔයාලා දාපු orders. මේ ඒකයි මේක live drop කියන්නේ. කියන්නේ මේක විනිවිදව ඔයාලා හොර බොරුවක් නැතුව ඔයාලා දාන order එක අපිත් එක්ක වැඩේ කරගෙන යනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක හොර බොරුවක් කරනවද කොහොමද කියලා. මොකද මේ ඔයාලා දාන order එක dispatch එකේ තියෙන courier service වලට තමයි dispatch එකේ තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. හරිද? ඊට පස්සේ courier service එකෙන් deliver වෙනවද නැද්ද කොහොමද වෙන්නේ කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න දෙන delivered orders වලින් සාමාන්‍යයෙන් දවස් 7න් 7ට දවසෙන් දවස ගොඩක් වෙලාවට මෙතන අප්ඩේට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සරලව සිස්ටම් එකේ ඉන්ටර්ෆේස් එකේ තියෙන මේන්ම ඔප්ෂන් අතර තමයි ඔයාලට මම මේ සරලව කියලා දුන්නේ. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේව තේරුම් නැත්නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ ඇඩ්මින් එක කන්ටැක්ට් කරගන්න WhatsApp එක කරා එයාට මෙසේජ් එකක් දාලා අහන්න. මේක මොකද මෙතන මෙහෙම තියෙන්නේ මේ පාර්සලේ ඇයි තාම ඩිස්පැච් වෙලා නැත්තේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද අද මේ පැකින් පැත්තේ එහෙම කියලා ඔයාලට අහලා දැනගන්න පුළුවන්. හරිද? ඉතින් ඉන්ටර්ෆේස් එක සරලව කිව්වේ මේ විදිහට තව දේවල් ටිකක් තියෙනවා ඔයාලට බිස්නස් එක කරගෙන යනකොට ඒවා දැනගන්න පුළුවන්. මම මේ අවශ්‍යම ටික විතරයි ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ඉතාලම කෙටියෙන්. හරිද? ඔයාලට අනිවාර්යෙන් මොන හරි දැනගන්න තියෙන දේවල් ඔයාලා WhatsApp එක හරහා ඔයාලගේ ඇඩ්මින් එක කන්ටැක්ට් කරගෙන ඔයාලා ජොයින් වෙන කෙනා හොයාගෙන එයාට මෙසේජ් එකක් දාලා එයාව කන්ටැක්ට් කරගෙන ඔයාලට පුළුවන් එයා හරහා සම්බන්ධ වෙලා ඒ ටික දැනගන්න මොන හරි දෙකෙන් නොතේරෙන දෙයක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන මේ ඊතලයක් තියෙනවා. මෙන්න මේ ඊතලේ ක්ලික් කරාට පස්සේ මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් මෙතන තියෙන හැම දෙයක්ම ඔයාලට ටිකෙන් ටික දැනගන්න පුළුවන්. මම එක්කම වීඩියෝ එකේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරිද? ඔයාලා විකුණන්නේ මොනවද? විකුණන්න දෙන්නේ මොනවද? ඔයාලට විකුණන්න පුළුවන් මොනවද කියලා බලන්න ඔයාලට ප්‍රොඩක්ට්ස් දැනගන්න ඕනේ ඔයාලා. මෙන්න මෙතන තියෙනවා ප්‍රොඩක්ට්ස් කියලා එකක්. හරිද? මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා ප්‍රොඩක්ට් ඩීටේල්ස් කියලා එකක් ඔයාලට පේනවා. ඉතින් මේ දෙවෙනියට තියෙනවා උඩ තියෙන all product ඊළඟට තියෙනවා ප්‍රොඩක්ට් ඩීටේල්ස් ඊට පස්සේ තියෙනවා ප්‍රොඩක්ට් කැටගරි කියලා. ඔයාලට පුළුවන් ප්‍රොඩක්ට් ඩීටේල්ස් කියන එකට ටච් කරගන්න. හරිද? ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් දවසෙන් දවස අප්ඩේට් වෙනවා. ස්ටොක් අප්ඩේට් වෙනවා. ඉතින් මේ විදියට ඔයාලට මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් බලා ගන්න පුළුවන් මොනවද මේ තියෙන ප්‍රොඩක්ට්ස් ඔයාලට විකුණන්න. ඔයාලට විකුණන්න තියෙන හැකියාව තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද? මෙතනට දවසෙන් දවස අලුත් ප්‍රොඩක්ට් එකතු වෙනවා. එතකොට ඔයාලට උඩටම පෙන්නනවා ට්‍රෙන්ඩින් ප්‍රොඩක්ට්ස් මේ අලුතෙන් අප්ඩේට් වුණ ප්‍රොඩක්ට්ස් කියලා පෙන්නනවා. හරිද? ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් ගොඩාක් තියෙනවා ඔයාලට තෝරගෙන ඔයාලා කැමති එකක් කැමති එකකට මාකටිං කරලා ඔයාලට ඕඩර් එක අරගෙන අපි වැඩේ කරගෙන යන්න පුළුවන්. ඕඩර්ස් ටික ගන්න පුළුවන්. හරිද? එතකොට
මම එකක් සරලව අරගෙන පෙන්නන්න. දැන් මේ ජූස් බ්ලෙන්ඩර් එකක් තියෙනවා වඩ පේනවද? දැන් මේ ජූස් බ්ලෙන්ඩර් එකේ මේකේ නම තියෙනවා බ්ලෙන්ඩර් කියලා. හරිද? එතකොට මේකේ ප්‍රොඩක්ට් ID එක තමයි නම. හරිද? හැම ප්‍රොඩක්ට් එකකටම ප්‍රොඩක්ට් ID එකක් තියෙනවා. දැන් මේ ටීත් කියන එකට ප්‍රොඩක්ට් ID එක 8. හරිද? මේකේ මිනි ෆෑන් කියන එකේ 7. මේ බොටල් වගේක් තියෙනවා. මේකේ නම 3 in 1 බොටල්. මේකේ හැම එකකම නම දාලා තියෙනවා සහ අපි ෆොටෝ එකක් දාලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එකේ. මොකද ඔයාලට මේකෙන් මේ ෆොටෝස් වීඩියෝස් ඔයාලා මේ නම ගැහුවට පස්සේ ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න. හරිද? TikTok එකේ Facebook එකේ හොයාගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට පේනවා මේ දැන් මේ මිනි කැම් එක ගත්තොත් මිනි කැම් එකේ මිනි Wi-Fi කැම් තමයි මේකේ නම. එතකොට ප්‍රොඩක්ට් ID එක 11. මේකේ තියෙනවා ප්‍රොඩක්ට් ප්‍රයිස් කියලා එකක් ඔයාලට පේනවා 1760යි කියලා. මේකේ තියෙන ප්‍රොඩක්ට්ස් මේ තව අපේ ප්‍රයිස් අඩු වෙනවා. අඩු වැඩි වෙන්න තියෙනවා මේ සිස්ටම් එකේ. ඔයාලට වීඩියෝ එකෙන් මම මේ කරන්නේ සාම එක්කෝගෙම ප්‍රයිස් හදලා ඉවර නැහැ ඔයාලට දෙන. හරිද? මේවා අඩු වැඩි වෙනවා. අඩු වෙනවා ගොඩක් දුරට තව මේ තියෙන ප්‍රයිස් ගොඩාක්ම අඩු වෙනවා. වෙන තැන් වලින් ඔයාලට මේ මිලට රීසෙල් කරන්න සහ ඕඩර්ස් ගන්න මේ මිලට කොහෙන්වත් ගන්න බැරි බව අපි ගැරන්ට් කරලා කියනවා. මොකද මේවා තවත් ප්‍රයිස් අඩු වෙනවා. අපි ඔයාලට වැඩිම ප්‍රොෆිට් එක දීලා වැඩිම ලාභෙ දීලා මේ බිස්නස් එක ඔයාලට දිගටම කරගෙන යන්න පුළුවන් විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ, සර්ච් කරලා තියෙන්නේ. හරිද? ඉතින් ප්‍රොඩක්ට් ප්‍රයිස් කියලා තියෙන එක මේ තියෙන්නේ ඔයාලට මේ ප්‍රොඩක්ට් එක වැටෙන මිල. හරිද? එතකොට සෙලින් ප්‍රයිස් කියන්නේ අපි නිකන් මේක නිකන් ඔයාලට ගෙස් කරලා තියෙනවා. ඔයාලට මේක විකුණන්න පුළුවන් මාකට් එකේ දැනට අපි විකුණන කට්ටිය ඉන්නවා මෙන්න මේ මිලේ. හරිද? අපේ කරන කට්ටිය විකුණන කට්ටිය ඒ වගේම මාකට් එකේ යන මිලත් එක්ක සංසන්දනය කරලා අපේ දැන් මේ අපේ ලයිව් ඩ්‍රොප් එකත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉනවා. ඒතර මේකෙන් විකුණන කට්ටිය ඉන්නවා. මේ විකුණන කට්ටිය කීයටද විකුණන්නේ කියලා අපි ගෙස් කරලා ඔයාලට ප්‍රයිස් එකක් දීලා දැන් 2805න් ඔයාලට විකුණන්න පුළුවන් කියලා. මේක ඔයාලට මීට අඩුවෙන් විකුණන්නත් පුළුවන්, මීට වැඩියෙන් විකුණන්නත් පුළුවන්. නමුත් මේ ප්‍රයිස් එකට මේක විකිනනවයි කියන එක තමයි අපි මෙතනින් කියලා දෙන්නේ. හරිද? ඔයාලට තව ප්‍රොෆිට් හොයන්න ඕන නම් ඔයාලට ඕඩර් ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මීට වැඩිය වැඩි මිලකට 3000කට 4000කට ඔයාලට පුළුවන්. ඒක ඔයාගේ හැකියාව තමයි තියෙන්නේ. මේ ඔයාගේ හැකියාවම තමයි ඒක තීරණය වෙන්නේ මේක විකුණන්න පුළුවන්ද බැරිද කියලා. හරිද? එතකොට ඔයාට ලේසි ප්‍රොඩක්ට් එකක් මෙතනින් ඕන එකක් නෙමෙයි ප්‍රොඩක්ට්ස් 10ක් 100ක් වුණත් ඔයාට විකුණන්න පුළුවන් නම් ඔයාට තෝරගෙන ඕඩර්ස් ගන්න තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට 1760න් 2850 කියන්නේ මේ 2760 අපිට හම්බෙන්නේ. කියන්නේ ඔයාට හම්බෙන්නේ 1760. එතකොට 2850න් 1760 අඩු කරලා ඔයා Facebook මාකටිං වලට TikTok WhatsApp මාකටිං වලට වියදම් කරනවා නම් ඒ ගාන එතනින් අයින් කරලා ඔයාගේ ලාභය බලන්න ඕනේ ඔයා. ඔයාට තනිකර මේ 1760 අඩු කරගෙන ඔයා හිතන්නකො මෙතන ඔයා මේක 2850 නේ ඔයා මේක රුපියල් 5000ට වික්කයි කියලා. ඔයා 5000ට වික්කත් ඒ සම්පූර්ණ මුදල ලාභය වාගේ. මෙතන අඩු වෙන්නේ ඔයාගේ සිස්ටම් එකෙන් ඔටෝම 1760 විතරමයි. හරිද? මම හිතනවා පැහැදිලි වුණා කියලා. ඔය ප්‍රොඩක්ට් එකක් තෝරගෙන ඔයා ප්‍රොඩක්ට් එකක් විකුණලා ඔයාට එන මිල විකුණන්න පුළුවන් කොහොමද? ප්‍රොඩක්ට් සිස්ටම් එකේ ප්‍රොඩක්ට් ප්‍රයිස් එක කොහොමද තියෙන්නේ, විකුණන්න පුළුවන් මිල කොහොමද තියෙන්නේ කියලා තමයි මම මේ සරලව ඔයාලට කියලා දුන්නේ. හරිද? එතකොට මම මේ වීඩියෝ එක දික් වෙන හින්දා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. දැන් ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේ කොහොමද සහ ප්‍රොඩක්ට් එක මිල සිස්ටම් එකෙන් දැනගන්නේ, ඒ ප්‍රොඩක්ට් එක විකිනෙන්නේ මිල කීයද කියන එක සරලව මම ඔයාලට මේ කියලා දුන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මේක දික් වෙන හින්දා මම කියලා දෙන්නම් කොහොමද ඔයා ගන්න ඕඩර්ස් කොහොමද සිස්ටම් එකට දාන්නේ. ඊට පස්සේ අන්තිමේට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් සල්ලි වියදම් කරලා සහ සල්ලි වියදම් කරන්නේ නැතුව ඕඩර්ස් අරගෙන කොහොමද බිස්නස් එක සාර්ථකව ඉස්සරහට කරගෙන යන්නේ කියලා. හරිද?